අයිබෝවන් කියලා පිළිගන්නවා පිටරට ඉන්න ඒ වගේම පිටරට යන්න බලන් ඉන්න සියලු දෙනාටමත්. ඉතින් අද වීඩියෝ එක දැක්ක ගමන් ඔයා දන්නවා මොනවා ගැනද අපි කතා කරන්නේ කියලා. ඊශ්‍රායල් රටේ මේ වන විට ආයුධකරුවන් 1000ක් බඳවා ගැනීම කරනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය විසින්. ආයුධකරුවන් තෝරාගන්නේ ඔන්ලයින් ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව මම සම්පූර්ණ විස්තරයක් ගෙන එන්නම් කොහොමද ලියාපදිංචි වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මේකේ තියෙන විස්තර ඔයාලට දැක ගන්න පුළුවන් තිරයේදී. මූලික සුදුසුකම් තියෙනවා ෆ්‍රාසියක් මම කියවන්නම් මේක. ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උපශ්‍රේෂ්ඨයට අදාළව බඳවා ගැනීම මේ වන විට සිදු කරනවා. ඉතින් මේ යටතේ රැකියා කාණ්ඩ විදිහට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නන් පොදු කියලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකට විදුලි පේනු සවි කිරීම, බ්ලොක් ගල් භාවිතා කරමින් බිත් බැඳීම, පොටි බැඳීම, ඒ වගේම ජිප්සන් බෝඩ් භාවිතා කරමින් ශාලා සකස් කිරීම වගේ වැඩ තියෙනවා එක ශේෂ්ත්‍රයකට. අනිත් එකේ තියෙනවා සෙරමික් කියන්නේ ටයිල් වැඩ. ඊට පස්සේ කපරාදු වැඩ කියලා ශේෂ්ත්‍ර 3කට වෙන් කරලා තියෙනවා. ඉතින් මේ ශේෂ්ත්‍ර 3න් ඔයාට කැමති එකක් කැමැති ශේෂ්ත්‍රයක් ඔයාට තෝරගන්න පුළුවන්. ඒ වගේම අපේක්ෂිත අයදුම්කරුවන් සංඛ්‍යාව 1000ක් කියලා තියෙනවා. ඉතින් 1000ක් කියන්නේ විශාල පිරිසක් මේ වෙන විට මේකට අවශ්‍ය වෙලා ඉන්නවා. ඉතින් ඔයත් මේ සුදුසුකම් තියනවාද කියලා බලන්න. ඒ වගේම ඉහත සුදුසුකම් සම්පූර්ණ කරන අයදුම්කරුවන් පමණක් 2025 10/3 දින සිට 10/7 දක්වා SLBFE වෙබ් සබදිය ඔස්සේ ලියාපදිංචි වෙන්න ඕනි. ඉතින් මේක ඔන්ලයින් තමයි මේක ලියාපදිංචි වෙන්න ඕනි. මූලික සුදුසුකම් පරීක්ෂණය සඳහා පැමිණීමට දිනයක් සහ වේලාවක් කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. එම මූලික පරීක්ෂණය කාර්යාංශයේ දිස්ත්‍රික් හා පළාත් කාර්යාලය වෙතින් සිදු කරනු ලැබේ. ඉතින් මේ වගේ විස්තරයක් තියෙනවා. ඉතින් ඔයාලට මම ඊට පස්සේ කියන්නම් කොහොමද මේක ඔන්ලයින් ලියාපදිංචි වෙන්නේ කියලා. ඔව් මුලින්ම ඔයා SLBFE කියන වෙබ්සයිට් එකට මුලින්ම යන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් පහළට එනකොට තියෙනවා මෙතන ඊශ්‍රායල් කියලා. එතන කෝලින් ඇප්ලිකේෂන් කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට සම්පූර්ණ ඉන්ට්‍රොඩක්ෂන් එක එනවා. ඒ වගේම ක්‍රියේට් ඇප්ලිකේෂන් එකක් එනවා. ඉතින් ඔයාට මේ ගැන වැඩිදුර දැනගන්න ඕන නම් මෙන්න මේක ක්ලික් කරන්න ඕනි. මෙන්න මෙහෙම ක්ලික් කරාම ඔයාට සිංහල භාෂාවෙන් නම් එහෙම තමිල් නම් තමිල් වලින් ඔයාට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයා ඇප්ලිකේෂන් එක පුරවන හැටි මම කියන්නම්. මෙතන තියෙනවා ක්‍රියේට් ඇප්ලිකේෂන් කියලා. ඉතින් ඒක ඔයා ක්ලික් කරන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ වගේ ෆෝම් එකක් ඔයාට දැක ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි ඔන්ලයින් ෆිල් කරන්න ඕනේ. ඉතින් මෙතනදී NIC නම්බරය මෙතනදී ඔයාට මෙතන පුරවන්න පුළුවන්. ඊට පස්සේ පාස්පෝර්ට් නම්බරේ, ඊට පස්සේ date of birth එක මෙතනින් ඔයා මේල්ද ප්‍රීමේල්ද කියලා දානවා. ඊට පස්සේ සර්නේම් එක දානවා. ඊට පස්සේ other name එක first name එක මෙතනදී ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී පාදගේ නම ඇතුළත් කරනවා. ඊට පස්සේ පාස්පෝර්ට් එකේ තියෙනවා expire වෙන date එක. ඉතින් ඒක මෙතනින් select කරලා date එක ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ marriedද unmarriedද කියලා මෙතනින් දානවා. ඊට පස්සේ වාගේ වැඩ කරන ෆෝන් නම්බරයක් මෙතනදී ඇතුළත් කරන්න ඕනි. ඉතින් ඒ ෆෝන් නම්බරේ දැම්මට පස්සේ මෙතන මේ get verification code කියන එක ක්ලික් කරන්න ඕනි. මෙතන ෆෝන් නම්බරේ දාලා මේක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට එනවා OTP කෝඩ් එකක් අංක 4ක යුත්. ඉතින් ඒක මෙතනට දාන්න ඕනි. ඊට පස්සේ ඊළඟට තව ෆෝන් නම්බරයක් මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ I am not robot කියන එක ක්ලික් කරලා ඔයාගේ ඇඩ්‍රස් එක මෙතනදී සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාගේ ළඟම ටවුන් එකයි දිස්ත්‍රික්කයයි මෙතනින් ඇතුළත් කරන්න. ඊට පස්සේ ජොබ් සිලෙක්ෂන් එක මෙතනින් තෝරන්න ඕනි. මෙතනින් තෝරන්න එකයි එන්නේ කන්ස්ට්‍රක්ෂන් කියන එක. ඉතින් ඒක තෝරලා ඊට පස්සේ මෙතනදී සබ් කැටගරි එක විදිහට ඔයා මොන කැටගරිය තෝරගන්නේ ජෙනරල් වර්ක් එකද එහෙම නැත්නම් සෙරමික් එකද ප්ලාස්ටරින් කියන එකද කියලා මෙතනින් තෝරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ සබ්මිට් ඩීටේල්ස් කියන එක ක්ලික් කරාට පස්සේ සබ්මිට් මේක ඔටෝ සබ්මිට් වෙනවා. ඉතින් ඒ විදිහට සරල ක්‍රියාවලියක් තමයි මේකට තියෙන්නේ. ඉතින්
මං හිතනවා මේක ඔයාට තේරුණා කියලා. මේකෙන් නොතේරෙන දෙයක් හරි ඉදිරියට යනකොට ඔයාට මොකක් හරි ගැටලු හරි තත්ත්වයක් ඇති වුණොත් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. සියලු දෙනාට සුබ දවසක්. මෙවැනි පාත් දිනපතා නැරඹීමට පිටරට අපේ YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන වීඩියෝ සැනින් එසැනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.